හැබැයි ඉතින් ඔය කලගෙඩි නැටුමයි ගොයන් කැපිල්ලයිම ඒ විදියට තිබ්බනම් දැන් හොඳයි කියලාත් හිතෙනවා. ඒ මොකද එහෙම හිතුවේ? මේ කියන්නේ ඉතින් දැන් කාලේ සින්දු වලට නටන නැටිලි දැක්කහම අපේ සින්දුවේ තේරුමට නෙමෙයිනේ නටන්නේ. සින්දුව දුක හිතෙන සින්දුවක් වුණාට කට්ටිය නටනවානේ. අර දැන් සින්දුවක් තියෙනවා අපේ බොහොම ජනප්‍රිය ගායක මහත්තයෙක් කියනවා හරි දුක හිතෙන සින්දුවක්. ඔහෙට කියන්න එයාගේ පවුල රට ගිහිල්ලා. ළමයි අඬනවා කණ්ඩ බෑ කියලා. ඊට පස්සේ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියලා බලන් ඉන්නවා. ඒ තරම් දුකයි. ඒකට නටනවනේ. කොහොමද කියන්නේ? මේක අල්ලගන්න පොඩ්ඩක් පෙන්නන්න. එක කෑල්ලක් තියෙනවා මෙහෙම. කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩි කියයි. ඔන්න නැටිලි. අර මෙහෙම පෙන්වුවේ මොකද්ද? ඒ බත් ගුලිය. ලොකු එක. යකෝ පොඩි එකක් කිඹුලෙක්ද? එක අතකින් ඒ නැටුම හොඳයි කියලා හිතෙනවා. ඔය මම මේ ළඟදී දැක්කනේ තව නැටුමක්. අර තියෙන්නේ කිරි වෙහෙරට මල් කැඩුවට නෙළුවට මගේ මතකයේ මට සුවඳයි. ඒකට නැටුවනේ මාර නැටිල්ලක්. ඒ කොහොමද? කිරි වෙහෙරට මල් නෙළුවට මගේ මතකයේ මට සුවඳයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි. ඔන්න නැටිලි මෙහෙදෙනවක. ගොඩක් අර කිරිවේර කොහමද?